අයිබන් දුවේ පුතේ ඔන්න අද දවසෙත් අපි තවත් අලුත් පාඩම් එකක් කරගෙන ආවා ඔයගොල්ලන්ට චන්දන විතානගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අද දවසේ පාඩමටත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවස නම් ඔයගොල්ලෝ ඉස්සලාම අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආරාධනා කරනවා subscribe කරන්න. ඒ වගේම ඔබේ bell icon එක click කරලා තියාගත්තාම ඔයගොල්ලෝ පුළුවන් අපි අලුතෙන් වීඩියෝ එකක් ආවම ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට ඉතා ඉක්මනින් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ අදහස් ආයෝජන අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ දැනුම ඔබේ යාළුවොත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරමින් අද අපි පාඩමට යොමු අද අපේ පාඩම සූත්‍ර. දැන් සමීකරණ සහ සූත්‍ර වල වෙනසක් තියෙනවා. අපි මේ වෙනස තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු 2x දාන 3 සමානයි 7යි කිව්වොත් මේකට කියන්නේ සමීකරණයක්. तर समीकरणයක ඉංග්‍රීසි අකුරක් තියෙනවා අපිට ඕන නම් මේ සමීකරණය විසඳන්න පුළුවන් විසඳලා x තියෙන කියලා හොයන්න පුළුවන් x කියන්නේ මොකක්ද ආපුවාම අපිට කියන්න වෙන්නේ ඒක මොකද්ද x කියන්නේ නිකන් අඥාතයක් විතරයි දැන් අපි මේ විදිහට ගත්තොත් මේක බලන්න v දන්න f සමානයි e දන්න 2 දැන් ඔයගොල්ලන්ට මේක හොඳට මතකයි පොඩි පන්ති වලදී ඉගෙන ගත්තා ඔයිලර් සම්බන්ධතාවය කියලා මතකයි ඝන වස්තුවක ශීර්ෂ ගාන මූණත් ගාන සමාන වෙනවා ධාර ගන්න දෙකක් එකතු කරපු සංඛ්‍යාව. එතකොට මේක මොකක්ද? ඒක සමීකරණයක් නෙමෙයි. හැබැයි සමීකරණයක් වගේම තමයි මොනවද තියෙන්නේ? සමාන ලකුණක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි අකුරුත් තියෙනවා. හැබැයි මේ ඉංග්‍රීසි අකුරු වල වෙනස්කම තමයි මේ ඉංග්‍රීසි අකුරු වලින් දැක්වෙන්නේ යම් කිසි රාශියක්. ඒ කියන්නේ අපි සංඛ්‍යාත්මකව සලකා බලන යම් රාශි. දැන් v කියන්නේ මේ සූත්‍රයේ හැටියට නම් මොකද්ද? ඝන වස්තුවක තියෙන ශීර්ෂ ගාන. මේක f කියන්නේ මූණත් ගන්න. ඒ වගේ. දැන් අපි හිතමු තව එකක් v සමාන u ධන at. දැන් මේකත් බලන්න. මේ v u at කියන්නේ මොකක්ද කියලා ගත්තොත් v කියන්නේ අපි කියන අවසාන ප්‍රවේගය, u කියන්නේ ආරම්භක ප්‍රවේගය, a කියන්නේ ත්වරණය, t කියන්නේ කාලය. එතන මේක ඔයාලා මම මේ වචන ටික කිව්වයි කියලා සංකීර්ණ කරගන්න එපා. මම අදහස් ගලේ මේ සාමාන්‍ය සමීකරණයකට වඩා සූත්‍රයක තියෙන වෙනස මොකක්ද කියලා අපි පැහැදිලි කරගන්නේ මේ සූත්‍රයක ඒ ඉංග්‍රීසි අකුරු වලට අර්ථයක් තියෙනවා. ඒතර අපි කියන මේ භෞතික රාශීන් කියලා සමානලාවට භෞතිකෝ නැතත් යම් රාශියක් හැටියට අපි සැලකෙන දෙයක් සංඛ්‍යාත්මක අගය සලකා බලන දෙයක් ඒව අතර සම්බන්ධතාවය. එහෙනම් අපි කියනවා කිසියම් රාශීන් කීපයක් අතර සම්බන්ධතාවය දැක්වෙන සමීකරණයකට අලුත් නමක් අපි කියනවා සූත්‍රයක්. මේක නිකන් සමීකරණයක් මේක සූත්‍රයක වෙනස මොකද්ද සමීකරණයක තියෙන බොහෝ සමානකම් තියෙනවා නමුත් මේ ඉංග්‍රීසි අකුරු වලින් දැක්වෙන්නේ රාශීන් වල අගයයි. ඒතර අන්න ඒ වගේ රාශීන් අතර සම්බන්ධතාවය දැක්වෙන මෙන්න මේ වගේ සමීකරණයකට කියනවා සූත්‍රයක් කියලා. හරි දැන් මම කතා කරන්න යන්නේ සූත්‍රයක උක්තය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි උදාහරණයක් ගමු. ඔයගොල්ලෝ හරි අහලා තියෙන එක f සමානයි m. වාලය ස්කන්ධය හා ත්වරණයේ ගුණිතයක් හැටියට ගත්ත මේ සමීකරණය. මේ සමීකරණේ සූත්‍රයක් උනේ ඇයි f කියන්නේ බලය, m කියන්නේ ස්කන්ධය, කියන්නේ ත්වරණය නිසා. ඒතර මේ ඉංග්‍රීසි අකුරු වලට තේරුමක් තියෙනවා. දැන් මේ සූත්‍රයේ බලන්න සමාන ලකුණෙන් එක පැත්තක එක රාශියක් සංවිලා ඉන්නවා. අන්නේ තනිවිච එක්කනට අපි කියනවා මේ සූත්‍රයේ මොකක් කියලාද? උක්තය කියලා. එහෙනම් අපේ සූත්‍රයේ උක්තය කවුද? f. ඊළඟට අපි තව එකක් ගමු. මම කලින් ගත්ත උදාහරණය කරන v සමාන u ධන at. දැන් මේකේ එක පැත්තක තනියෙන් ඉන්නේ කවුද? v. එහෙනම් v තමයි මේ සූත්‍රයේ කවුද? උක්තය වෙන්නේ. එහෙනම් උක්තය කියන්නේ මොකද්ද? සූත්‍රයක එක්පසක තනියම ඉන්න පදයට කියනවා ඒ සූත්‍රයේ උක්තය කියලා. අපි දැන් බලමු කොහොමද මේ දීලා තියෙන උක්තය වෙනස් කරගන්නේ. දැන් අපිට වෙනත් යම් පදයක්. දැන් අපි මේකේ m කියන එක කොහොමද උක්ත කරන්නේ? ඒ කියන්නේ එයා කොහොමද එක පැත්තක තනි කරගන්නේ? අපි නෝ a කොහොමද අපිට උක්ත කරන්නේ? අපි යන්නේ ඒ වගේ වැඩ ටිකක් බලමු. දැන් අපි කතා කරමු. ඒ නිසා ඊළඟ මාතෘකාව මොකද්ද? සූත්‍රයක උක්තය මාරු කිරීම. හරි. දැන් කොහොමද උක්තය මාරු කරන්නේ? මෙන්න මේකට මම පොඩි කතාවක් කියනවා. අපි මේ සඳහා ප්‍රතිවිරුද්ධ ගණිත කර්ම භාවිතා කරනවා. මොනවද ප්‍රතිවිරුද්ධ ක්‍රියා කියන්නේ? එකතු කිරීමේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව හැටියට අපි සලකන්නේ අඩු කිරීම. අඩු කිරීමේ විරුද්ධ ක්‍රියාව හැටියට සලකන්නේ එහෙනම් කවුද? එකතු කිරීම. ගුණ කිරීමක් තියෙනවා නම් ඒක නැති කරන්න දාන්න ඕනේ මොකද්ද පුතා? බෙදීම
බෙදීමක් නැති කරන්න දාන්න ඕනේ කවුද? ಗುಣ කිරීම. ඒ නිසා ඒ දෙන්නා ප්‍රතිවිරුද්ධ ක්‍රියා. වර්ගයක් තියෙනවා නම් යම් තැනක ඒ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව තමයි වර්ගමූලය. යම් තැනක වර්ගමූලයක් තියෙනවා නම් එහි විරුද්ධ ක්‍රියාව වර්ග කිරීම. එහෙනම් මේ යුගල් වලට අපි කියනවා ප්‍රතිවිරුද්ධ ගණිත කර්ම කියලා. එහෙනම් අපේ මේ පාඩමේ සූත්‍රයක උක්තය මාර්ග කිරීම සඳහා එකතු කිරීමක් තියෙන තැනට අඩු කිරීමක් දානවා, අඩු කිරීමක් තියෙන තැනට එකතු කිරීමක් දානවා. ගුණ කිරීමක් තියෙන තැනට බෙදීම දානවා, බෙදීම තියෙන තැනට ගුණ කිරීම දානවා. වර්ගයක් නැති කරන්න වර්ග මූලය දානවා, මූලයක් තිබ්බොත් නැති කරන්න වර්ග කරනවා. ඒත් ඔන්න ඔය ප්‍රතිවිරුද්ධ ක්‍රියා සම්බන්ධ හොඳට තේරුම් අරගෙන දැන් අපි බලමු කොහොමද සූත්‍රයක උක්තය වෙනස් කරන්න කියලා අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. පළවෙනි උදාහරණය v = u ධන at. අපිට කියනවා මේකේ a උක්ත කරන්න කියලා. දැන් a අපිට තනි කරගන්න කියලා කියනවා. දැන් උක්ත වෙලා තියෙන කවුද? v. අපිට කියනවා කවුද? a උක්ත කරන්න කියලා. අපි බලමු මේ වගේ ගානක් කොහොමද හදන්නේ. දැන් aත් එක්ක ඉන්නේ කවුද? u ඉන්නවා t. ඒතර අපි එන u අයින් කරන්න ඕනේ, t අයින් කරන්න ඕනේ. ඔය දෙන්නගෙන් වඩාත් පහසු තමයි මේ ළඟීම බැඳිලා ඉන්න කෙනා අයින් කරන එක නෙවෙයි. එහෙනම් u ඉස්සලාම මෙහා පැත්තට යනවා. v ඍණ u වෙනවා. ධන u මෙහෙට යනකොට ඍණ u වෙනවා. මං කෝ එකතු කිරීමේ විරුද්ධ ක්‍රියාව අඩු කිරීම. දැන් at තනි වුණා. දැන් යන්තම් a අකුරත් එක්ක හිටපු දෙන්නගෙන් එක්කෙනෙක් අපි අනිත් පැත්තට ගැව්වා. දැන් මට a උක්ත කරන්න ඕන නම් මට ඉවත් කරන්න වෙන ඊළඟ කෙනා කවුද? t. දැන් බලන්න a හා t අතර මොකද්ද සම්බන්ධය? a සහ t ಗುಣ වෙලා තියෙන්නේ. එහෙනම් ගුණ කිරීමේ විරුද්ධ ක්‍රියාව මොකක් කියලාද මම කිව්වේ? බෙදීම කියලා කිව්වා. ඒ නිසා මම දකුණු පැත්ත t ගෙන් බෙදනවා. දකුණු පැත්ත බෙදනවා නම් මම වම් පැත්තත් t ගෙන් බෙදන්න ඕනේ. ඔන්න t ට t කැපෙනවා. a උක්ත වෙනවා. a තනි වෙනවා. එහෙනම් a සමාන වුණා කාටද මේ පැත්තේ තියෙන්නේ v ඍණ u බෙදීම t. මේක ඔයගොල්ලන්ට විද්‍යාව පාඩමකට සම්බන්ධයි. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරපුවාම වෙනවා ප්‍රවේග වෙනස බෙදන කාලය. තමයි දැන් මේක විද්‍යාවටත් මේ සූත්‍රය පාවිච්චි කරනවා ඇති. අපි තව උදාහරණයකට යමු. මෙන්න දෙවෙනි උදාහරණය f = 5/9යි c ධන 32. එතන මේක අපි කියන ෆැරන්හයිට් සෙල්සියස් මාරු කරන සූත්‍රය කියලා. මම මේ අමතරව මේ දේවල් කියන්නේ. දැන් අපිට කියනවා f තමයි උක්තය. අපිට කියනවා මේක c උක්ත කරන්නයි කියලා. ඒතර c ත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය කීප දෙනෙක් ඉන්නවා. මේ දෙන්න ඉන්නවා. ඒ වගේම 32 ඉන්නවා. ඔයගොල්ලෝ දාන්න එකතු කිරීමෙන් අඩු කිරීමෙන් සම්බන්ධ වෙච්ච අය තමයි ඉස්සෙල්ලාම අයින් කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? f ඉන්න පැත්තට මේ ධන 32 ඍණ 32 වෙලා එහා පැත්තට යනවා. මේ පැත්තේ කවුද ඉන්නේ? 5න් 9යි c කියලා තියෙනවා. right? 5න් 9යි c. දැන් c ත් එක්ක හිටපු ධන සංඛ්‍යාවකින් සම්බන්ධ වෙච්ච කෙනා එහා පැත්තට යවුවා. දැන් c ත් එක්ක 9 සහ 5 ඉන්නවා. කොහොමද 9 සහ 5 සම්බන්ධ වෙලා ඉන්නේ? 5 සම්බන්ධ වෙලා ඉන්නේ බෙදීමෙන්, 9 සම්බන්ධ වෙලා ඉන්නේ ගුණ කිරීමෙන්. අපිට මේ දෙකම එකපාර අයින් කරන්නත් පුළුවන්. ඕනනම් වෙන වෙනම කරන්නත් පුළුවන්. බෙදීම පහක් තියෙනවා. ඒක නැති කරන්න මම ගුණ කරනවා 5න්. මේ පැත්තත් වම් පැත්තේ තියෙන තනි කෙනෙක් නෙමෙයි ප්‍රකාශනයක්. ඒ නිසා අපි මෙහෙම ලියනවා. අරාණන් දාලා වැඩි කරනවා. පාඩ පහ කැපෙනවා. දැන් ඉතුරුයි 9යි c. එහෙනම් පස්වතාවක් f ඍණ 32. මේ වරාන් ඉවත් කරන අවශ්‍යතාවයක් නෑ. අපිට c උක්ත කරන්න විතරයි කියලා තියෙන්නේ. දැන් c ත් එක්ක ඉන්නවා 9 ගුණ වීමෙන් සම්බන්ධ ගුණ වීමේ විරුද්ධ ක්‍රියාව බෙදීම. එහෙනම් දෙපැත්තම 9න් බෙදනවා. දැන් c උක්ත වුණා. c සමානයි 5යි f ඍණ 32 යට 9. අන්න දැන් c උක්ත වෙලා තියෙනවා. cf ඇසුරෙන් ලියලා තියෙනවා. පැහැදිලිද? right. එහෙනම් සූත්‍රයක උක්තය අපි මාරු කරන විදිහ උදාහරණයක් තව එකකට යන්න. බලන්න මේ ඊළඟ උදාහරණය. මට මේ සූත්‍රයේ x උක්ත කරන්න කියලා කියනවා. උක්ත කරන්න තියෙන්නේ කවුද? දැන් අකුරු ගොඩාක් තියෙනවා. අපිට උක්ත කරන්න කියන්නේ x උක්ත කරන්න කියනවා. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. කලින් උදාහරණ දෙකට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? x වම් පැත්තේ තියෙනවා, දකුණු පැත්තේ තියෙනවා. අපි කොහොමද එහෙනම් කොයි xද? නෑ, කොයි xද නෙමෙයි x උක්ත වෙන්න ඕනේ. එහෙනම් එක පැත්තක x තනි වෙන්න ඕනි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙයා ඉන්නේ දෙපැත්තක. එහෙනම් පළවෙනි වැඩේ x අඩංගු පද එක පැත්තකට අපිට ගෙනියන්න වෙනවා. කොහොමද ගෙනියන්නේ කියලා බලමු. මේක මෙහෙමම තියලා වරහන් ඉවත් කරනවා. m වැඩි කළා x ගෙන් mx, m වැඩි කළා t ගෙන් mt.
දැන් x අඩංගු පද මෙහෙට කියන ඇයි වරහන් ඉවත් කළේ කියලා කාටද ප්‍රශ්නයක් තියෙනවා. වරහන් ඉවත් කළේ උත්ත කරන්න ඕනි කෙනා කොහෙද ඉන්නේ වරහන් ඇතුලේ. ඒ නිසා වරහන් ඉවත් කරන්න වෙනවා වැඩි කරලා. දැන් අපිට පුළුවන් ax ඉන්න පැත්තටම mx ගේන්න අන්න පැත්ත මාරන ලකුණ මාරු වෙනවා. මේ පැත්තේ ඍණ mt ඉතුරුයි. දැන් x මේ දෙන්නට පොදුයි. එහෙනම් පොදුයි කියලා ගත්තා. මෙතනින් a ඉතුරුයි මෙතනින් ඍණ m ඉතුරුයි. දැන් ඔයගොල්ලන්ට පේනවා x අකුර තැන් දෙකකදී පේන්න තිබ්බට දැන් මේ වෙනකොට එක අකුරක් බවට අපි පත් කරගෙන තියෙනවා. දැන් ඍණ mt දැන් දෙපැත්තම බෙදනවා කාගෙන්ද? x උක්ත කරන්න ඕන. x තනි කරගන්න ඕන. x එක්ක ඉන්න ಗುಣ වෙලා තියෙනවා වරහණ. එහෙනම් මේ වරහණින් මම දෙපැත්තම බෙදනවා. කවුද වරහණ? a ඍණ m කියන වරහණ. වරහණට වරහණ කැපිලා ගියාම ඔන්න x ඉතුරු වෙනවා. එහෙනම් මේ පැත්තේ ඍණ mt යට a ඍණ m. අන්න අපේ සූත්‍රයේ x උක්ත වුණා. අපි තව උදාහරණයක් බලමු. දැන් බලන්න මේ උදාහරණය. a සමානයි 5 වතාවක් වරහණ ඇතුලේ කැපිටල් R වර්ගය අඩු කිරීම සිම්පල් R වර්ගය. මට මේක කියනවා සිම්පල් R උක්ත කරන්න. සිම්පල් R උක්ත කරන්න කියලා කියන මේ ගානේ සිම්පල් R කොහොමද උක්ත කරන්නේ? දැන් බලමු. දැන් කලින් කිව්වා වගේ මේ වරහණේ ඇතුලේ තමයි ඉන්නේ උක්ත කරන්න ඕනි කෙනා. ඒතර අපිට පුළුවන් මොකද කරන්න මේ අවශ්‍ය නම් මේ 5 වලින් දෙපැත්තම බෙදන්න පුළුවන්. දැන් කවුරුගේ ඇයි වරහන් ඉවත් කරේ නැත්තේ? වරහන් ඉවත් කළත් මේ වැඩේ කරන්න පුළුවන්. right? නැතුවත් කියලිම 5 වලින් බෙදන්නත් පුළුවන්. right අපි කමන්නේ වරහන් ඉවත් කරලා බලමු. 5r වර්ගය අඩු කිරීම 5r වර්ගය. ඊළඟට මට උක්ත කරන්න ඕනි කියන සිම්පල් r එයාට ඉස්සරහින් ඍණ තියෙනවා. ඒ නිසා අපි ටිකක් උපායශීලී වෙලා මේ උක්ත කරන්න බලාපොරොත්තු වෙන පදේ ඍණ පදයක් හැටියට නම් තියෙන්නේ. එයාගේ පැත්ත මාරු කරනවා. මේ බලන්න. එයා දැන් මේ පැත්තට ආවා. එතකොට ධන වුණා. එතන මෙයා එහෙමම තිබ්බා. දැන් මොකද කරන්නේ? ඒ අකුර යවනවා අරහෙට. ඒ ධන ඒ මෙහාට යනකොට ඍණ වෙනවා. එතන 5r වර්ගය අඩු කිරීම ඒ 5r වර්ගය සමාන වෙනවා මේ පැත්ත. දැන් මම ගලේ මොකද්ද? වරහන් ඉවත් කළා. සිම්පල් r අඩංගු පදයේ ඍණ පදයක් වීම නිසා එයාගේ පැත්ත මාරු කළා. ධන තිබුණා නම් මම මෙයාව මෙහෙට ගේන එක තමයි කරන්නේ. දැන් මට 5 වලින් බෙදන්න පුළුවන්. කවද බෙදන්න පුළුවන්? මෙයාත් බෙදන්න ඕනේ. මෙයාත් බෙදන්න ඕනේ. බලන්න 5 වලට 5 කැපෙනවා. r වර්ගය තනි වෙනවා. දැන් මෙතන 5 වලට 5 කපනවා කියලා එහෙම කරන්න එපා. ඇයි? මේ දෙන්නම තමයි 5 කින් බෙදන්න කියන්නේ. මේ තනි කෙනෙක් නෙවෙයි. තනි කෙනෙක් හිටියා නම් බෙදන්න පුළුවන් මෙහෙම කපලා. හැබැයි මේ සෙට් එකම තමයි අපිට 5 වලින් බෙදන්න කියන්නේ. ඒ නිසා ළමයි මතක තියාගන්න මේ වගේ ඒවා සුළු කරන්නේ නැහැ. එහෙනම් තියෙන විදිහට ලියනවා 5r වර්ගයේ යට අඩු කිරීම a යට 5. දැන් මම කිව්වා උක්ත කරන්න තියෙන සිම්පල් r. මෙතන තියෙන සිම්පල් r නෙවෙයි r ගේ වර්ගය. වර්ගයේ විරුද්ධ ක්‍රියාව මොකද්ද? වර්ග මූලය. එහෙනම් දැන් මේ පැත්තෙත් වර්ගමූලය මේ පැත්තෙත් වර්ගයේ වර්ගමූලය අවශ්‍ය සිම්පල් r සමානයි 5 කැපිටල් R වර්ගය අඩු කිරීම a බෙදීම 5. එහෙනම් වර්ගයක් අඩංගු පදයක් උක්ත කරනකොට වර්ග මූලය පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. right දැන් මේ උදාහරණය බලන්න. t සමානයි 2.5 වර්ගමූලය ඇතුළේ L බෙදීම g මේ දෝලන කාලාවර්තය වන සූත්‍රයේ විද්‍යාව භෞතික විද්‍යාව පාඩමක දැන් මට මේක කියනවා g උක්ත කරන්න කියලා. තරම මේ g උක්ත කරාට පස්සේ කියලා දෙන්න මේ මෙහෙම g උක්ත කරගන්නගේ ප්‍රයෝජනය මොකක්ද කියලා. right දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? උක්ත කරන්න ඕනි කෙනා ඉන්නේ මොකක් ඇතුළේද? වර්ගමූලයක් ඇතුළේ. එහෙනම් අපිට ඒක පරිස්සමෙන් තමයි මේක විසඳ ගන්න වෙන්නේ. දැන් වර්ගමූලය ඇතුළේ හිටියා එළින කවුද 2.5. එහෙනම් මම දෙපැත්තම බෙදනවා මොකෙන්ද? 2.5 වලින් බෙදනවා. දෙපැත්තම 2.5 වලින් බෙදනවා. 2.5ට 2.5 කැපෙනවා. t යට 2.5 සමානයි මොකද්ද? වර්ගමූලය ඇතුලේ L බෙදීම g. right? දැන් මම කිව්වා උක්ත කරන්න ඕනි කෙනා මොකක් ඇතුලේද ඉන්නේ? වර්ගමූලය ඇතුලේ ඉන්නේ. මූලයක් නැති කරන්න අපි දාන්නේ මොකද්ද? ඒකේ විරුද්ධ ක්‍රියාව වර්ග කිරීම.
එහෙනම් මම මොකද කරන්නේ? මේ පැත්තත් වර්ග කරනවා මේ පැත්තත් වර්ග කරනවා. වර්ගමූලයට වර්ගය අහෝසි. මොකද ප්‍රතිවිරුද්ධ ක්‍රියා අහෝසි. L බෙදීම G සමානයි කාටද? T වල වර්ගය T වර්ගය. දෙකේ වර්ගය 4යි. 5 වල වර්ගය 5 වර්ගය. දැන් මොකද කරන්නේ? දැන් මට උත්තර කරන්න ඕනි කෙනා දැන් යන්තම් වර්ගමූල ලකුණින් එළියට ගත්තා. දැන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යා කොහෙද ඉන්නේ? යා ඉර යට ඉන්නේ. කොහොමද මෙයා උඩට ගන්නෙ? උත්තර කරන්න. එහෙනම් ඒකට ක්‍රමයක් තමයි අපිට පුළුවන් මෙතෙන් දාන්න. හරස් ගුණිතයක් දාන්න පුළුවන්. මේ වගේ භාග දෙකක් දැක්කම හරස් ගුණිතය දාන්න පුළුවන්. G වැඩි කරනවා T වර්ගයෙන් GT වර්ගය සමාන වෙනවා 4යි 5 වර්ගයෙන් යකින් වැඩි කරනවා 4යි 5 වර්ග L. right දැන් ඉර උඩ යට කියලා එකක් නැහැ. දැන් ඔක්කොමලා ඉර උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් මට G උක්ත කරන්න ඕනේ. එහෙනම් මම දෙපැත්තම මොකෙන් බෙදනවද? T වර්ගයෙන් බෙදනවා. T වර්ගෙට T වර්ගය කැපෙනවා. G සමානයි 4යි 5 L බෙදීම T වර්ගය. මෙන්න අපි උක්ත කළා. අපි කියනවා මේක විද්‍යාවේදී භෞතික විද්‍යාවේදී ගුරුත්ව ත්වරණය අපට කොහොමද මේ සූත්‍රය පාවිච්චි කරලා හොයාගන්නේ කියලා. එතකොට 4යි 5 වර්ග L යට T වර්ගය 5 දන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් මම මේ අමතර දෙයක් කියන්නේ යම් නූලක යම් බාරක් එල්ලලා අපිට විද්‍යාකාරී පරීක්ෂණාත්මකව මේක දෝලන කාලාවර්තය හොයාගෙන කැපිටල් T හොයාගෙන මේ ලණුවේ දිග L මීටර වලින් මෙතෙන් ආදේශ කරලා සුළු කරපුවාම වෙනවා ගුරුත්ව ත්වරණය. ඒක 9 ගානක් තමයි එන්නේ. එතකොට මම මේ අමතර දෙයක් කිව්වේ විද්‍යාව පාඩමට අදාළ දෙයක්. දැන් මේ සූත්‍ර භාවිතය වැඩි වශයෙන්ම ගණිතයට වගේම විද්‍යා විෂයන් වලටත් අපි පාවිච්චි කරනවා. ඒතර එතෙන්දී සූත්‍රයේ උක්තය වෙනස් කර ගැනීම ප්‍රායෝගික ඉතාම වැදගත් වැඩක්. ඒ නිසා ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ පේපර් එකේ කෙටි ප්‍රශ්න වලත් මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට එනවා අනිවාර්යෙන් සූත්‍රයක උක්තය කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඒ කියන්නේ මේ පාඩම 9 10 11 තුන්ගොල්ලන්ටම ඉතාම වැදගත් පාඩමක්. ඉතින් ඒ නිසා නැවත වතාවක් ආරාධනා කරනවා මේ දැනුම ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක බෙදා ගන්න. ආයෙ මේ වීඩියෝ එක බලන්න. බලලා ඔබේ දැනුම අලුත් කරගන්න. වගේම ඔබේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ඔබට ආරාධනා කරමින් සමුගන්න වෙන නැවතත් මේ වගේම තවත් පාඩම් එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් ආයිබෝවන්.